ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ රසවත් පළතුරක් වන පැෂන් ෆෘට් පිළිබඳව තොරතුරු සමගින්. පැෂන් ෆෘට් වෙල්තරම් නමින්ද හඳුනන අතර ඉතා මිහිරි රසයෙන් යුක්ත ගුණදායී පළතුරකි. කහ සහ දම් වර්ණයෙන් යුතු වන පැෂන් ෆෘට් ප්‍රභේද දෙකකි. එසේම එම ප්‍රභේද දෙක යොදාගෙන නව ප්‍රභේද 3ක් වගා කර තිබේ. බොහෝ නිවස්වල දක්නට ලැබෙන පැෂන් ෆෘට් පහසුවෙන් වගා කළ හැකි වේ. ශ්‍රී ලංකාවේ බහුලම පැෂන් ෆෘට් වගා කරන්නේ කළුතර, ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලයි. ඕවලාකාර හැඩයෙන් හා රවුම් හැඩයෙන් දැක ගත හැකි කහ පැහැති පැෂන් ෆෘට් වල අම්ල ස්වභාවය වැඩි බැවින් තරමක් ඇඹුල් රසයෙන් යුක්ත වේ. දම් පැහැති පැෂන් ෆෘට් ඕවලාකාර හැඩයක් ගන්නා අතර සම්භව්‍ය වී ඇත්තේ බ්‍රසීලයෙනි. සීත දේශගුණික කලාපවල උස් බිම්වල මෙම වර්ගය හොඳින් වැඩේ. හොඳින් නිදුණු පැෂන් කෙලියක විටමින් C, විටමින් A සහ තන්තු, පොටෑසියම්, යකඩ, කොපර්, මැග්නීසියම් හා ෆොස්ෆරස් අඩංගු වේ. පළතුරක් ලෙස පැෂන් ෆෘට් ආහාරයට ගැනීමෙන් අධිරුධිර පීඩනය සහ හෘදය සම්බන්ධ ගැටලු අවම කර ගැනීමට හැකියාව පවතී. එසේම නීරක්තිය ඇති පුද්ගලයන්ට මෙන්ම මානසික ආතතියෙන් පෙළෙන්නන්ට කදිම පළතුරකි. බඩවැල් පිරිසිදු කිරීම, ආහාර දිරවීම සහ සුවනින්දකට මහෝපකාරී වේ. පැෂන් ෆෘට් ප්‍රතිශක්තිය වඩවන පළතුරක් වන නිසා සෙම සහ උණු රෝගීන්ටද යෝග්‍ය වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් කරන ලද පරීක්ෂණයකට අනුව පැෂන් ෆෘට් කොළ මැල්ලුම පිළිකා ලැසීමේ ගුණ පවතින බව සොයාගෙන තිබේ. ඊට අමතරව කෙස් වැටීම නතර කිරීමේ හැකියාව පවතින අතර දත් සහ අස්ථි ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙයි. ඉදුණු පැෂන් ෆෘට් රසවත් පළතුරක් ලෙස ආහාරයට ගන්නා අතර පළතුරු බීම, ජෑම්, ජෙලි, අයිස්ක්‍රීම්, කෝඩියල්, පුඩින් යනාදී ලෙස ආහාරයට එක් කර ගැනීමට හැකියාව පවතී. නමුත් ඇස්ප්‍රීන් භාවිත කර පැෂන් ආහාරයට ගැනීම සුදුසු නොවේ. දේශීය වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් ඇති මෙම ඉමිහිරි පළතුර අපගේ ආහාරයට එක් කර ගැනීමෙන් නිරෝගීභාවය ලබාගත හැකි වේ. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් දැනුම පිරුණු අලුත්ම වීඩියෝවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.